මිනිසුන්ට පවා යන්න අතිශය අමාරු. ලෝකයේ උසම කන්ද වුණු එවරස්ට් කන්ද. රොබෝ කෙනෙක් තරණය කරන්න ලෑස්ති වෙනවා කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? ඔව්. මේ වසරේ අගභාගයේදී සිදුවීමට නියමිත ඒ විස්මිත එවරස්ට් ගමන සඳහා මේ වෙනකොටත් ලෝකයේ අවධානය දිනාගත්තු හියුමනොයිඩ් රොබෝවරයෙක් සූදානම් වෙමින් පවතිනවා. පෙම්බා ලෙස නම් කර ඇති මෙම යුනිටි G1 වර්ගයේ රොබෝවරයාව මේ සඳහා සපයා තිබෙන්නේ Virtuals Protocol ආයතනයේ Eastworlds Lab මගින්. මේ මහා එවරස්ට් ගමනට කලින් පසුගිය ජූනි 5 වෙනිදා ඉක්වදෝරයේ පිහිටි චිම්බෝරෝසා කන්දේ අතිශය දුෂ්කර අධි උන්නතාංශ පරීක්ෂණයක් සාර්ථකව නිමා කරන්න මේ රොබෝවාට පුළුවන් වුණා. එහිදී ජියෝලොජි ඩෝම් ගවේෂණ කණ්ඩායම සමග එකතු වෙමින් මේ රොබෝවා අඩි 20312ක උසකට ළඟා වුණා. පෘථිවියේ කේන්ද්‍රයේ සිට බලද්දී ලෝකයේ ඈතින්ම පිහිටි ස්ථානයේ වෙන්නේ මේ චිම්බෝරෝසා කඳු මුදුනයි. කිලෝග්‍රෑම් 35ක බරින් යුත් පෙම්බා රොබෝවාව මිලිමීටර 690ක් තරම් කුඩා ප්‍රමාණයකට නමා පහසුවෙන් ප්‍රවාහනය කරන්නත් පුළුවන්. පැය 16ක් පුරා ඇඳුණු මේ දුෂ්කර ගමනේදී බෑවුම අංශක 30ට වඩා අඩු ස්ථානවලදී පෙම්බා සම්පූර්ණයෙන්ම ස්වාධීනව ඇවිදගෙන ගියා. නමුත් ඊට වඩා බෑවුම් සහිත සහ තාක්ෂණිකව අසීරු ස්ථානවලදී ගවේෂණ කණ්ඩායමේ සමාජිකින්ට ඔහුව ඔසවාගෙන යාමට සිදු වුණා. සෙල්සියස් අංශක ඍණ 15ක අධික ශීතලට සහ පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හමන ඡණ්ඩ මාරුතයට ඔරොත්තු දීම සඳහා මේ රොබෝවාට විශේෂ සීතකාලීන ජැකට් සහ ආරක්ෂිත ආවරණද සවිකර තිබෙනවා. මෙම එවරස්ට් මෙහෙයුමෙන් පසුව මේ රොබෝවාව එදිනෙදා පාරිසරික නිරීක්ෂණ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට නියමිතයි. මිනිස්සුන්ට නිතරම යාමට අපහසු මෙවැනි අනතුරුදායක ස්ථානවල ස්වභාව ධර්ම ආරක්ෂණ කටයුතු සඳහා සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා රොබෝවරුන් යොදාගත හැකිදයි පරීක්ෂා කිරීමයි මෙහි ප්‍රධාන අරමුණ. ඉතින් මිනිස් සීමාවන් අභියෝගයට ලක් කරන මේ රොබෝවරයාගේ එවරස්ට් ගමන සාර්ථක වේද කියලා අපි බලාගෙන ඉඳිමු.